कुछ होता है something is happening ඉතින් ගන්න මම තමයි ඉන්නේ බයයි යන්නේ මම ඔය මේ ඇවිදින්න මෙයා තමයි තීරණය කරන්නේ මම ජීවිතේ බාර දීලා දැන් පාඩු වෙන්නේ දේශානි මගේ පෞද්ගලික ලේකම් මම දේශානිගේ මාධ්‍ය ප්‍රකාශක මෙයා ලිඛිතව ඉදිරිපත් කරනවා මම තමයි වාචික ඉදිරිපත් කරන්නේ ආදා මොකද වෙන්නේ කියන්නේ අපි ආවනේ හවුස්ෆුල් බලන්නේ හවුස්ෆුල් චිත්‍රපටය බලන්න ආවා. ඉතින් මම රංගනයෙන් දායක වෙච්ච චිත්‍රපටය අතරේ මම කරපු ෆස්ට් කමෙඩි ෆිල්ම් එක. සතුටුයි මොකද මේ රංගන ශිල්පියෙක් විදියට වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටි, ඓතිහාසික චිත්‍රපටි, ළමා චිත්‍රපටි කරලා තිබ්බා. කමෙඩි ෆිල්ම් එකක් කරලා තිබුණේ නැහැ. ඉතින් බකට් එකට කමෙඩි ෆිල්ම් එකකුත් කරන්න ලැබුණා. ඉතින් සතුටුයි හැමෝටම පවුලේ ඔක්කොටම එකට වාඩි වෙලා බලන්න පුළුවන් හාස්‍ය උත්පාදක චිත්‍රපටයක් මෑත කාලේ ආවේ නැහැ. ඉතින් ඒක තමයි හවුස්ෆුල්. මොකද සමහර දේවල් අම්මට තාත්තට ෆැමිලි එකට ඉඳන් බලන්න අමාරු කමෙඩි ෆිල්ම් තිබුණා. නමුත් මේ එහෙම නෙමෙයි. ඉතින් ඒක ගැන සතුටුයි. මොකද මේ වෙලාවේ අපි ඉන්නේ යම් පීඩනයක. ඉතින් ඒ පීඩනය අඩු කරගන්න සතුටු වෙන්න පුළුවන් චිත්‍රපටයක් තමයි හවුස්ෆුල් කියන්නේ. ඇත්තටම හොඳයි. ඉතින් ලොකු ෆන් එකක් තියෙනවා බලනකොට හරි ආසයි වෙනවා. ගොඩක් හොඳයි. එන්ජොයි කරා ගොඩක්. අපි දෙන්න දැන් හම්බෙලා ගොඩක් දවස් ජීවිතේම අලුත් වෙන්න යනවාද වෙන්න තියෙන දේවල් ඔක්කොම ඉදිරියේදී කියන්නම් වෙන්න තියෙන දේවල්. හැබැයි මොකක් හරි कुछ होता है something is happening. මම තමයි දේශානිගේ මාධ්‍ය ප්‍රකාශක. දේශානි මගේ පෞද්ගලික ලේකම් මම දේශානිගේ මාධ්‍ය ප්‍රකාශක. මෙයා ලිඛිතව ඉදිරිපත් කරනවා මම තමයි වාචික ඉදිරිපත් කරන්නේ. ඉදිරියේ එන දිනා ප්‍රියන්ත කොළොමේ මහත්මයාගේ චිත්‍රපට දෙකක් සූර්ය සුළඟ මිස් ශ්‍රී ලංකා ඒ වගේම born of fire ડોક્ટર કપિલ સૂર્યાચ મહાત્મ્યાගේ ඒ වගේම පුබුදු චතුරංග මහත්මයාගේ චිත්‍රපටය එන්න තියෙනවා. ඒ වගේම ඉන්දික ෆර්ඩිනැන්ඩෝ මහත්මයාගේ චිත්‍රපටය එන්න තියෙනවා. චිත්‍රපටයේ රසක දායක වෙන්න හැකියාව ලැබුණා පහුගිය ටිකේ. ඉතින් ඒ කියන්නේ ගොඩක් සතුටුයි. එකකට එකක් වෙනස්ම වූ චිත්‍රපටයි. ප්‍රියන්ත කොළඹගේ මහත්මයාගේ මිස් ශ්‍රී ලංකා මම හිතන්නේ ඉරණම් කරනම් කියන නමට මාරුණා. ඒකත් ආශෝත්පාදක චිත්‍රපටය. ඒක වෙනම කැරක්ටර් එකක් මට කරන්න හම්බුණා. ඉතින් සතුටුයි ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ සියල්ල ඉදිරියට එනකම් ජීවිතෙත් වෙනස් වෙන්න යන්නේ. ඒ වෙනසත් කියන්නම්. ඒකනේ ඇහුවේ. ඒක හරි වෙලාවට කියන්න. වෙලා මුණ ගැහුණු නිසා දරා ගන්න කඳුළුනා මගේ හිත මට හිමි වෙලා ඔයා මගේ පන වෙලා නිසා කවිකාර ඇස් දෙකේ බෙම හංගලා මට ආයේ ඔබ වාගේ තව කෙක් එපා. කවිකාර ඇස් දෙකේ බෙම හංගලා මට ආයේ ඔබ වාගේ තව කෙක් එපා. තවම මං ඔය රුවේ අතර වන්දනා බලා ඉන්නේ මගේ වෙනකල් හුස්ම වගේ ඔයා මම වෙලා මුණ ගැහුණු නිසා දරා ගන්න බැරි කඳුළුනා මට හිමි වෙලා ඔයා මගේ